ඉවරයි. දැන් එනවා. ආණ්ඩුව අපොහසත් වෙලා තිනවා මේ රටේ පුරවැසිය ආරක්ෂා කරන්න. ආණ්ඩුව පුරවැසිය ආරක්ෂා කරන අපොහසත් වෙලා හැබැයි අවසානයේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? මිනිස්සුන්ට මේ චෝදනාව නගනවා. යම්කිසි කෙනෙක් සංවිධානාත්මක අපරාධ කරුවන් විසින් ඝාතනය කෙරුවොත් ඒ ඝාතනය වෙච්ච කෙනා සංවිධානාත්මක අපරාධ කරුවෙක් කියලා හංවඩු ගන්නවා. ඉතින් අද මේ රටේ වෘත්තිමය වශයෙන් නීතිඥවරයෙක්ට සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී සිටීමත් තමන්ගේ ජීවිතේට තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. ඔය විදිහට ගියොත් වෛද්‍යවරයෙක්ට රෝගියෙක්ට බෙහෙත් ලබා දීම සම්බන්ධයෙන් දෙපාරක් කල්පනා කරන්න වෙයි. ඒ වගේම තමයි මාධ්‍යවේදීන් විදිහට ඔබත් ප්‍රශ්න අහන එක ගැන දෙපාරක් කල්පනා කරන්න වෙයි මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුව. මොකද යම් කිසි සිදුවීමක් වුණොත් ඔබත් සංවිධානාත්මක අපරාධයක් කරුවෙක් විදිහට හංගඩු ගහන්න බැරි නෑ. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා මේ රටේ පුරවැසියා සහ මේ රටේ රාජ්‍ය ආන්ත්‍රණය ආරක්ෂා කරන්න කටයුතු කරන්න මේ හැම එකටම කටරෙන පරිවට තමන්ගේ ඇඟ බේර ගන්න. පොලිසිය බාර ඇමතිවරයාට මේ රටේ පුරවැසියා ආරක්ෂා කරන්න අපොසත් වෙලා තියෙනවා. බැරි නම් අමතිවරයා අයින් වෙන්න ඕනේ. ඉතින් අයින් වෙන්නෙත් නැහැ, වැඩේ කරන්නෙත් නැහැ. ඒ වගේම හිටපු විධානසභාවේ සරත් ෆොන්සේකා මහත්මයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කළා. ඒ ප්‍රකාශය එතුමාට ආందోලනාත්මක වෙන්න පුළුවන්. හැබැයි මීට පෙර ওই යුද්ධයේ පවතින අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විවෘතව මාධ්‍ය ප්‍රකාශයක් කරා ප්‍රභාකරන්ට දැන් ඉතිරිලා තියෙන්නේ තුවක්කු බිම තියලා එන්න විතරයි කියලා. මේ හමුදාවට බාර වෙන්න විතරයි කියන එක. ඒක අලුත් කාරණයක් නෙවෙයි. තවත් පැත්තකින් ෆොන්සේකා මහත්තයා එක වෙලාවක කියනවා සුදු කොඩි වණන් එනකොට මහින්ද රාජපක්ෂ අහිංසක මිනිස්සුන්ට වෙඩි තියන්න කිව්වා කියලා. තවත් වෙලාවක කියනවා එයාට පැනලා යන්න පාරක් හැදුවා කියලා. හැබැයි ඉතින් අපි පැහැදිලිව කියන්න ඕනේ අපි සටන් කරේ දෙමළ ජනතාව එක්ක නෙවෙයි. අපි සටන් කරේ LTT ක්‍රස්තවාදීන් එක්ක. ඒ ක්‍රස්තවාදීන්ව පරාජය කරවන්න මේ රටේ රණවිරුව දහස් ගාණක් ජීවිත පූජා කෙරුවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ එකම බලාපොරොත්තුව තිබ්බේ අවම හානියකින් මේ රටේ අවම ජීවිත ගාණක් පරිත්‍යාග කරමින් ඒ ක්‍රස්තවාදය අවසන් කරන්න. ඒ සඳහා ගත යුතු හැම කාරණයක්ම ගතම එක පැත්තකින් ස්තුතිවන්ත වෙනවා ෆොන්සේකා මහත්තයාට. ඔය ඩයස්පෝරාව සහ මේ JVP ආණ්ඩුව සහ ඩයස්පෝරාව LTT ඩයස්පෝරාව කියන විදිහට මහින්ද රාජපක්ෂ ලේ පිපාසයෙන් ඉන්න මිනි මරන්න ආස කරන මහා දෙවන්ත මිනි මරුවෙක් නොවන බවට ෆොන්සේකා මහත්තයාද තහවුරු කරලා තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ එකම බලාපොරොත්තුව තිබ්බේ වැඩිම ජීවිත ගාණක් නැති කරපු, ඝාතනය කරපු, දේපොළ විනාශ කරපු රාජ්‍ය නායකයෙක් බවට පත් වෙන්න නෙවෙයි. මේ රටේ වැඩිම අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරගත්තු රාජ්‍ය නායකයෙක් බවට පත් වෙන්න. නිදහස ගෙනාපු නායකයෙක් බවට පත් වෙන්න. ලංකා ඉතිහාසයේ බස් ගිනි තියලා, ගෙවල් ගිනි තියලා, කාර්යාල ගිනි තියලා, තැපැල් කන්තරු ගිනි තියලා මහා සංඝරත්නයා ඝාතනය කරපු රාජ්‍ය නායකයෙක් නෙවෙයි. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරපු, හයිවේ හදපු, ගුවන්තොටුපළ හදපු රට ආසියාවේ එදා තිබිච්ච වේගයෙන්ම සංවර්ධනයට බවට පත් කරන නායකයෙක් බවට පත් වෙන්නේ. ඒ හින්දා පැහැදිලිවම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉලක්කය තිබ්බේ මේ රටේ
අවම ජීවිත හානියකින් නිදහස ලබා දෙන්න. ඉතින් ඒ අරමුණට එතුමා ගියා. අද ඔය හැමෝම බල්ටි ගහන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා සහ රණවිරුව දිනලා දීපු නිදහස මත. ඒ වගේම දැන් මහා සංඝරත්නය කොහොමද වැඩමද? හැබැයි ඒකේ මූලිකත්වය අරන් තියෙන රාජපක්ෂ නිකාය කියලා තමයි මේ YouTube වල සාමාන්‍යයෙන් යන්නේ. ආණ්ඩුවට සම්බන්ධ බොහෝ අයට මහා සංඝරත්නය පේන්නේ රාජපක්ෂ නිකාය කියලා. ඒ අයගේ මානසිකත්වය. මොකද ඒ අයට එක පැත්තකින් මහා සංඝරත් ගෞතම මහා සංඝරත්නයට අගෞරව කිරීම උන්ගේ සම්ප්‍රදාය බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා තමයි සමහර ආණ්ඩුවේ മന്ത്രിවරු ගරු හාමුදුරුව මහා සංඝරත්න නම කියලා ආමන්ත්‍රණය කරන්නේ. නම කියලා. අපේ හාමුදුරනේ කියලාවත් කියන්නේ නැහැ. එදා වේදිකාවේ අපේ හාමුදුරනේ කියන වචනේ විහිළුවට ලක් කරා. ඒ වගේම තමයි අනිත් ආගමික නායකයන්වත් දැඩි ලෙස විවේචනය කරනවා. ඒක ඉස්ලාම් ආගමික නායකයෝ වෙන්න පුළුවන්, Hindu ආගමික නායකයෝ වෙන්න පුළුවන්, කතෝලික ආගමික නායකයෝ වෙන්න පුළුවන්. ආණ්ඩුවට පුදුම ප්‍රශ්නයක් තියෙන්නේ මේ ආගමික නායකයෝ එක්ක. ඉතින් අපි පැහැදිලිවම මේ රටේ සියලු ආගම් වල ගරුත්වය ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම තමයි මේ රට බෞද්ධ රටක්, හෙළ සංස්කෘතියෙන් ගොඩනැගිච්ච රටක්. ඒ බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ ආගම ආරක්ෂා වීම තුළ තමයි මේ රටේ අනිකුත් සියලුම ආගම් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒක හංගන්න ඕනේ කාරණයක් නෙවෙයි. ඒක කියන්න බය වෙන්න ඕනෙත් නැහැ. මොකද ඒක ජාතිවාදය නෙවෙයි. ජාතිවාදය කියන්නේ උතුරට ගිහිල්ලා එක් ජාතියක් විවේචනය කරන්න මහා ජාතිය වෙන රටේ තවත් ජාතියක් විවේචනය කළා තමන්ගේ දේශපාලන වාසි ලබා ගන්න උත්සාහයට තමයි ජාතිවාදය කියන්නේ. එහෙම නැත්නම් මම බෞද්ධයෙක් නම් මට කොන්දපණ තියෙන්න ඕනේ මම බෞද්ධයෙක් කියලා කියන්නේ. ඉතින් බෞද්ධකම කියන්නේ බෞද්ධකම ආරක්ෂා කරනවා කියන්නේ හරියට ආරක්ෂා කරනවා නම් අනිත් හැම ආගමකටම ගරු කරනවා. සයි හැම ආගමකම අයිති ආරක්ෂා කරනවා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ කරුණා කළා. සහ ආණ්ඩුව හා සම්බන්ධ සමහර උදවියටත් අපි කියන්නේ මේ ගරුතර මහා සංඝරත්නය විවේචනය කරන එක නවත්තන්න. ඒ විවේචනය කිරීම තුළ ඔබ ඉටු කරන්නේ මේ රට දෙකට කඩන්න ආගම් ජාතීන් අතර අර්බුදයක් ඇති කරන්න උත්සාහ කරන අන්තවාදීන්ගේ අවශ්‍යතාවය ඉටු කිරීම මිසක් ආණ්ඩුවේ අන්තවාදී අදහස් තියෙන අයගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම මිසක් මේ රටේ ජනතාවට සාධාරණයක් වෙන එක නෙවෙයි.